අද පුතේ ඔයගොල්ලන්ට කතා කරන්න විශේෂයෙන්ම මෙන්න මේ අද හෙට ඊයේ පෙරේදා උන් ඔය කියන වචන අතර සම්බන්ධතාවය. හරි. දැන් කට්ටියම දන්නවා පුතේ සතියේට දින 7ක් තියෙනවා. එතකොට ඒ දින 4 ඇතුලේ ඔයගොල්ලන්ට මෙන්න මේ වචන සාමාන්‍යයෙන් අහන්න හම්බ වෙනවා. හරි. අපි අද කතා කරමු. දැන් අපි සාමාන්‍යයෙන් අද කියන වචන එක බලනකොට අදට පස්සේ දවසට මොකක්ද කියන්නේ? හෙට. හෙටට පස්සේ දවස අනිද්දා. අනිද්දාට පස්සේ දවස ඊයේදා. අදට කලින් දවස ඊයේ. ඊයේට කලින් දවස පෙරේදා. පෙරේදාට කලින් දවස අනුරාදා. හරි. දැන් එතකොට අපි කල්පනා කරනවා අද බදාදා වුණා. එතනම අද බදාදානේ. අද බදාදා නම් බදාදාට පස්සේ දවස හෙට කවද? අදට පස්සේ දවසනේ හෙට කියලා කියන්නේ. නම් මෙයාට අපිට පුළුවන් බ්‍රහස්පතින්දා කියලා කියනවා. හරි. එතකොට අද බදාදා නම් අනිද්දා හෙටට පස්සේ දවස සිකුරාදා කියලා කියනවා. හෙටට පස්සේ දවසනේ සිකුරාදා වෙන්නේ. එතකොට ඉන් අනිද්දා කියන්නේ හෙට අනිද්දා ඉන් අනිද්දා. එතකොට පුතේ හෙට බ්‍රහස්පතින්දා ඊට පස්සේ සිකුරාදා ඉන් අනිද්දා එතකොට කවුද? අපිට මෙයාව සෙනසුරාදා කියලා ගන්න පුළුවන්. දැන් එහෙම වුණොත් අද ඉරිදා නම් ඊයේ අද ඉරිදා නම් ඊයේ කියන්නේ කලින් දවස මොකද වෙන්නේ? සෙනසුරාදා වෙනවා. අද ඉරිදා නම් පෙරේදා සිකුරාදා. ඊයට කලින් දවස කවුද? සිකුරාදා වෙනවා. ඊට පස්සේ පුතේ පළමුදා පෙරේදාට කලින් දවස කවුද පුතේ? බ්‍රහස්පතින්දා. ඔය විදිහට අපි මුලින්ම මේ වචන ටික අඳුර ගන්නවා. දැන් අපිට ඕක ගණිත ගැටලුවක් බවට පත් වෙනකොට පුතේ මේ ගණිත ගැටලුව ඇතුලේ අපි බලමු පුංචි ගානක් ඔයගොල්ලන්ට අදලා සාකච්ඡා කරමු. හරි හැමෝම ප්‍රශ්න පොඩ්ඩක් කියවන්න බලන්න. කියමු. ගාන ඇතුලේ ඔයාට මේ අපි ඉගෙනගත්ත වචනවල මොනවා හරි වචන කීපයක් පේන්න තියෙනවා. කවුද පේන්න තියෙන වචන? අද කියනවා. නම් අපි කැටියේ අද හෙට අනිද්දා ඉන්නනිද්දා පෙරේදා ඊයේ පෙරේදා සහ පළමුදා කියලා අපි ලියා ගන්නවා. දැන් ඔයාලට මේ අවශ්‍ය ටික අපි ලියමු දැන්. අද ජූනි 11. එන අදට දාන්න පුළුවන් මේ කවුද පුතේ ජූනි 11 කියලා? හරි. දින ටික ලියාගෙන යමු. මෙයා 11 නම් මෙයා 12. මෙයා 11ට කලින් දවස් 10ට කලින් දවස් 9ට කලින් දවස් ඔක්කොම දින ටික හොයාගන්න පුළුවන් නේද? දැන් එතකොට මේ ඔක්කොම ලියන්න ඕන නම් නැහැ අපිට අවශ්‍ය ටික විතරක් ලියාගත්තාම. ඉතින් මේක තේරුම් කරවන්න මම කියන්නේ. දැන් ඊළඟට තව වචනයක් දීලා තියෙනවා හෙට සඳුදා කියලා. හෙට සඳුදා. හෙට සඳුදා නම් මෙයාට දානවා සඳුදා කියලා. එක අකුරක් දාපුවා. මෙයා සඳුදා නම් එයාට පස්සේ දවස. එයාට පස්සේ දවස. සඳුදා කලින් දවස. ඉරිදාට කලින් දවස. සෙනසුරාදා. සිකුරාදා කලින් බ්‍රහස්පතින්දා. අන්න මේ ඔක්කොම ලියන්න ඕනේ අවශ්‍ය ටික විතරක් ලියුවාම මේ තේරුම් කරවන්නයි මේ ඔක්කොම ලියුවේ. ඊළඟට අපෙන් ප්‍රශ්නේ අහන්නේ කවුරු ගැනද? අද ගැන කියලා, හෙට ගැන කියලා. නිමල්ගේ උපන්දිනය. බැලින්නම් මේ නිමල්ගේ උපන්දිනය කවද්ද එදිලා තියෙන්නේ? නිමල්ගේ උපන්දිනය කවදද තිබිලා තියෙන්නේ? කවද පුතේ? නෑ මම උත්තරේ නෙමෙයි අහන්නේ. නිමල්ගේ උපන්දිනේ එදිලා තියෙන්නේ මේ වචන වලින් අර්ථ. පෙරේදා. එහෙනම් පෙරේදා කියන්නේ මෙයානේ නේද පුතේ? එහෙනම් පෙරේදා කියන්නේ මෙයා. එහෙනම් 9 කිව්වට අපි මාසෙත් එක්ක ලියමු. ජූනි 9
ඊට පස්සේ පුතේ දවස කවුද මේ? සිකුරාදා. එහෙනම් උත්තරේ කවුද? ජූනි 9 සිකුරාදා. වැඩේ පැහැදිලිද? තේරුණාද පුතේ? හරි නේද? එතකොට මේ කියවලා තියෙන තොරතුරු මේ දල සටහනට ඇතුළත් කරාන් පස්සේ වාට උත්තරේ මේ විදිහට හොයා ගන්න පුළුවන්. හරිනේ?